අයිබෝන් කියල පිළිගන්න ඔයාලා හැමෝ මේ විඩියකට මේ විඩියකින් අපි කරගෙන යන්න අපි දැන් ටික දවසක ඉඳම් පටන් ගත්තා කොරියාවේ ඩ්‍රයිවිල් ලයිසන් එක ගන්න හිතාගෙන ඉන්න අයට තියෙන පිල්ගි ශිහොම් එක එමනැත්තං ලිකිත සිද්ධාන්ත පරීක්ෂණයේදී අහන්න මෙවිඩ තියෙනවා අන්නේ ප්‍රශ්න ටික ප්‍රශ්න 1000කින් යුක්ත මුංජනයෙන් කියලා තියෙනවා ක්වෙස්චන් බැංක් එකක් අන්නේ ක්වෙස්චන් ඒ ප්‍රශ්න 1000 ඇතුළත තියෙන ප්‍රශ්න දෙකින් දිගටම කතා කරගෙන යන වීඩියෝ සීරීස් එකක් තමයි මේකෙදී එතකොට අපි මේ වීඩියෝ එකේදී පටන් ගන්නවා ප්‍රශ්නාංක 21 ඉඳන් 30 දක්වා ප්‍රශ්න 10 පිළිබඳ කෙටි සාකච්ඡාවක් කරන්න. එතකොට අපි මේ වීඩියෝ සීරීස් එකේ ප්‍රශ්නය සාකච්ඡා කරන ගමන් ප්‍රශ්නය පැහැදිලි කරලා එය තියෙන උත්තර පැහැදිලි කරලා ඊට අදාළව අවශ්‍ය වෙන සිද්ධාන්ත තියෙනවා නම් එහෙම ඒවත් පොඩ්ඩක් පැහැදිලි කරමින් යන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි යමු ඊළඟට තියෙන ප්‍රශ්නාංක 21ට. හරි 21 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තවම්චුන් තොරෝකෙතොම් පොබ් ඒසෝ ක්යුජොන් හාගු ඉන්නන් යොන්සොක් සොන් චොංගීරෝ මන්නන් ගෝසන් කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. එක ඉංග්‍රීසි වලින් තියෙනවා which of the following is the correct definition of the line of curbstones as stipulated in the road traffic act කියලා. පළවෙනි උත්තරේ තියෙනවා චමායේ තුන්හෙන් පඤ්ඤංග म्योंहක්ඛගේ කුබුන්නාගේ විහන්සොන් කියලා තියෙනවා. දෙවෙනි උත්තරේ තියෙනවා චදොන්චාගා හන්චුල්ලෝ තොරෝයේ චමායෝචින් පුබුනල් තුන්හෙන් හදරොක් හන්සොන් කියලා. ඊට පස්සේ තුන්වෙනි උත්තරේ තියෙනවා චාදෝවා පොදෝරල් කුබුන්නානන් තුල් තුංගරෝ ඉයෝචින් සොන් කියලා තියෙනවා. හතරවෙනි එක තියෙනවා චාරෝවා චාරෝර කුබුන්නාගේ විහන්සොන් කියලා. එතකොට ඉංග්‍රීසි වලින් තියෙනවා line indicating a direction of the thoroughfare for the vehicles and horses කියලා. දෙවෙනි එක තියෙනවා a line guiding vehicles to drive in the single line through a set part of the road කියලා තියෙනවා. A line consisting of rocks or other materials for distinguishing roadways and from the sidewalks කියලා තියෙනවා. තුන්වෙනි උත්තරේ a line indicating separate lanes කියලා තියෙනවා. එතකොට මේකේ උත්තරය වෙන්නේ තුන්වෙනි උත්තරය යොන්සොක් සොන් කියලා කියන්නේ අපි පාරක දැකලා ඇති pedestrian lane එකයි පාරයි වෙන් කරන ගල් වලින් පොඩි බැම්මක් වගේ තියෙනවා. එතකොට පාර තියෙනවා පාරේ පොඩි ගල් වලින් බැම්මක් තියෙනවා. ඊට උඩින් තමයි පදික වේදිකාව තියෙන්නේ. ඒ කියන්නේ මගින් ගමන් ගන්නා වේදිකාව තියෙන්නේ ගල් වගේ තියෙන එහෙම නැත්නම් ලයින් එකකින් වගේ හදලා තියෙන පොඩි ලයින් එකකට පස්සේ තමයි තියෙන්නේ. අන්න ඒ ලයින් එකට ඒ වෙන් කරන කොටසට තමයි යොන්සොක් සොන් කියලා කියන්නේ. දොර කුබුනානන් තුල් තුංගරෝ යෝචින් සොන්. තුල් තුංගරෝ කියන්නේ ගල් සහ ගල් හරි වෙනත් මැටීරියල්ස් වලින් හදලා තියෙනත් පුළුවන්. ඒක තමයි යොන්සොක් සොන් කියලා කියන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් පාරේ ගැන දැනගන්න ඕනේ පොඩි වචන ටිකක් ඉස්සරහා ප්‍රශ්නෙන් අහපු නිසා මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. පාරක් කියලා කියන්නේ අපි හිතමු ලේන්ස් දෙකක් තියෙන පාරක් තියෙනවා නම් එහෙම වම් පැත්තේ තියෙන්නේ යන පාර දකුණු පැත්තේ තියෙන එන පාර. ඒ යන පාරයි එන පාරයි කියන්නේ ඉස්සරහට යන එකයි අපසර එන එකයි වෙන් කරන එකට වෙන් කරන ලයින් එකක් තියෙනවා නම් ඒකට කියනවා චුංගන්සොන් කියලා. එතකොට ඒක වෙන් කරලා තියෙන මොනවා හරි ආරක්ෂිත වැටකින් වෙන් කරලා තියෙනවා නම් එහෙම ඒකට කියනවා චුංගම් පුල්ලිතේ කියලා. එතකොට පාරක අපි හිතමු ලේන්ස් 4ක් තියෙනවා නම් එහෙම කියන්නේ යන්න දෙකයි එන්න දෙකයි ලේන්ස් 4ක් තියෙනවා නම් එහෙම එක පැත්තක ලේන්ස් දෙක වෙන් කරලා තියෙන එක ලේන් එකකට කියනවා චාරෝ කියලා. එතකොට චාරෝ 4ක් තියෙනවා. ඒ චාරෝ දෙකක් අතර තමයි තියෙන ලයින් එකට කියනවා චසොන් කියලා. ලේන් දෙකක් අතර හෝ කෙළවරේම ඇඳලා තියෙන ලයින් එකට කියනවා චසොන් කියලා. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා ඊළඟට තියෙන්නේ චසොන් එකට පස්සේ ඊට පස්සේ එහා පැත්තේ සයිඩ් වෝක් එක තියෙනවා. සයිඩ් වෝක් එකයි vehicle pathway එකයි කියන්නේ වාහන ගමන් ගන්නා පාරයි pedestriansලා එහෙම නැත්නම් මගින් ගමන් ගන්නා පාරයි අතර තියෙන බැම්මට කියනවා. එහෙම නැත්නම් ලයින් එකට කියනවා යොන්සොක් සොන් කියලා. එතකොට වාහන ගමන් ගන්න කොටස ඒ කියන්නේ අපි අර කියපු ලේන් දෙකට කියනවා චදෝ කියලා. එතකොට මගින් පදිකයන් ගමන් ගන්නා එකට කියනවා පොදෝ කියලා. එහෙම නැත්නම් ඉන්දෝ කියලා.
එතකොට මේ මුළු කොටසටම තමයි තොරෝ කියලා කියන්නේ. අපි අයි මුලින්නම් ගත්තොත් එහෙම පාරක වාහන ගමන් ගන්නා කොටසක් තියෙනවා. ඊට පස්සේ පදිකයන් ගමන් ගන්නා කොටසක් තියෙනවා. මුළු පාරටම අයිති වෙනවා. එතකොට තොරෝ කියලා කියනවා. එතකොට වාහන ගමන් ගන්නා කොටසට අපි කියනවා චාදෝ කියලා. ඊට පස්සේ පදිකයන් ගමන් ගන්නා කොටසට අපි කියන පොදෝ එහෙම නැත්නම් ඉන්දෝ කියලා. එතකොට එක ලේන් එකකට ලේන් 4ක් හෝ 5ක් වගේ තියෙනවා නම් එහෙම එක ලේන් එකකට කියනවා චාරෝ කියලා. එතකොට ලේන් එකක් සහ තවත් ලේන් එකක් අතර තියෙන ලේන් වෙන් කර හඳුනා ගන්න තියෙන ලයින් එකට කියනවා චාසොන් කියලා. හරි අපි යනවා ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නෙට. 22 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තොරෝකෙතොන් පුප්සං කෙයින්හොන් ඉදොන් චන්සිවා කොන්ලියොන්තෙන් නියොංගරෝ උල්බරන් ගෝසන් කියලා අහලා තියෙනවා. Which of the following statements regarding personal mobility devices under the Road Traffic Act is correct කියලා අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 승차 정원이 조과하여 운전할 수 있다 කියලා. 운전면허를 반납한 65세 이상의 사람이 운전할 수 있다 කියලා තියෙනවා දෙවෙනි උත්තරය. තුන්වෙනි උත්තරය තියෙනවා 3세 이상인 사람이 운전면허 취득 없이 운전할 수 있다 කියලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා 횡단보도를 이용할 때는 개인형 이동장치에서 내려 끌거나 들고 보행해야 한다 කියලා තියෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා it is possible to drive a PMD with more riders than the permitted capacity. දෙවෙනි එක තියෙනවා person over the age of 65 who has returned his or her driver's license can drive a PMD. තුන්වෙනි එක තියෙනවා a person over the age of 13 can drive a PMD without a driver's license. හතරවෙනි එක තියෙනවා when using crosswalk you must get off the personal mobility device and push or carry it while walking කියලා තියෙනවා. අපි මේ PMD එහෙම නැත්නම් කෙයින්හොන් ඉදොන් චන්සි ගැන කලින් වීඩියෝ එකේදීත් කතා කරා. ටිකක් දීර්ඝව ඒක නිසා මේ වීඩියෝ එකේදී ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. කෙයින්හොන් ඉදොන් චන්සි කියලා කියන්නේ අපි ඔය දිනදා පාරේ දකිනවා මේ ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් එහෙම නැත්නම් අර තනි වීල් එකේ යන ස්කූටර්ස් තියෙනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් බයිසිකල් තියෙනවා මේ පාගන ගමන් ඉලෙක්ට්‍රික් පවර් එකකුත් අවුටේජ් එකකුත් තියෙන ඒවා. ඒ වගේ ඒවාට තමයි කෙයින්හොන් ඉදොන් චන්සි එහෙම නැත්නම් personal mobility devices PMD කියලා කියන්නේ. ඒවා සම්බන්ධව තියෙන ප්‍රශ්න වලින් ඒවා සම්බන්ධව තියෙන ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. නිවැරදි හරි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. පළවෙනි එක සංචා චොංගොන් චොග්වාහය උන්ජන්හන්සෝ ඉත්තා කියලා තියෙනවා වැරදි. ඒකට දීලා තියෙන නියමිත මගින් ප්‍රමාණය විතරයි යන්න පුළුවන්. ඊට වඩා දාගෙන යන්න බෑ. උන්ජොම්මෙනෝර පන්නප්පන් 65 ඊසං සරාමි උන්ජන්හන්සෝ ඉත්තා කියලා තියෙනවා. ඩ්‍රයිවර්ස් ලයිසන් එක රිටර්න් කරපු වයස අවුරුදු 65ට වඩා වැඩි කෙනෙක්ට උනත් ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා තියෙනවා. නැහැ, ඒක වැරදි. ඩ්‍රයිවිං ලයිසන් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ සිප්සන්සේ ඊසංින් සරාමි උන්ජන් මෙනෝ චීද ඔප්ෂි උන්ජන්හන්සෝ ඉත්තා කියලා තියෙනවා. වයස අවුරුදු 13ට වැඩි කෙනෙකුට ඩ්‍රයිවර්ස් ලයිසන් එකක් නැතුව උනත් ඩ්‍රයිව් කරන්න හැකියාව තියෙනවා කියලා නැහැ. අනිවාර්යෙන් ඩ්‍රයිවර්ස් ලයිසන් එකක් අවශ්‍ය වෙනවා. 횡단보도를 이용할 때는 개인형 이동장치에서 내려 끌거나 들고 보행해야 한다 කියලා තියෙනවා. 횡단보도ය කියන්නේ කහයිර සුදුයිර ක්‍රොස්වොක් එකකදී ක්‍රොස්වොක් එකකදී යනකොට කියන්නේ පාරේ යනකොට නෙමෙයි ක්‍රොස්වොක් එකේ යනකොට කහයිරෙන් පාර මාරු වෙනකොට බයික් එකේ එහෙම නැත්නම් ස්කූටර් එකෙන් බැහැලා තල්ලු කරගෙන එහෙම නැත්නම් උස්සගෙන යන්න ඕන කියලා තියෙනවා. ඒක තමයි හරි. ක්‍රොස්වොක් එක ඩ්‍රයිව් කරගෙන කියන්නේ මෝටර් එක පාවිච්චි කරලා යන්න බෑ. බැහැලා පයින් තල්ලු කරගෙන හරි අතින් උස්සගෙන හරි තමයි යන්න ඕනේ. හරි. ඊට පස්සේ තියෙනවා 23 වෙනි ප්‍රශ්නය. 도로교통 법령상 거론자면허 갱신 및 적성 검사의 주기 3년인 사람의 연령 기준으로 맞는 것은 කියලා අහලා තියෙනවා. 65세 이상, 70세 이상, 75세 이상, 80세 이상 කියලා තියෙනවා. According to the Road Traffic Act, which of the following is the age standard for the individuals whose driver's license renewal and aptitude test interval is 3 years කියලා තියෙනවා. මේකෙන් අහන්නේ මාර්ග නීතියට අනුව
වයස කොරයොංජා කියල කියන්නේ වයන්නේ ගොඩක් වයසයට මහලු අයට ඩ්‍රයිවිං ලයිසන් එක ඩ්‍රයිවි ලයිසන ගලුත් කිරීම සහ නැවත ඇප්ටිටියස් ටෙස්ට එක කරන කාලසීමාව අවුරුදු 3ක් වෙන්නේ කොයි වයස් සීමාව ඉන්න අයටද කියලා මේ අවුරුදු 4න් එකට උත්තරය වෙන්නේ 3 අවුරුදු 70ට වඩා වැඩි අයට තමයි අවුරුදු 3න් 3ට ඩ්‍රයිවිං ලයිසන් එක කෙන්ෂන් කරන්න ඕනේ. මේ පොඩි ෆොටෝ එකක් තියෙනවා මේක බැලුවට පස්සේ පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං ලයිසන් එක අපි වගේ නම් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තට පස්සේ ඒකේ යටම තියෙනවා කෙන්ෂන් කිගන් කියලා අවුරුද්දක් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේක දැන් අලුතෙන් 2026 එකයි එකෙන් ඉඳලා නම් වෙනස් වුණා. කලින් මේක තිබ්බේ ඩ්‍රයිවිං ලයිසන් එක එක්සෑම් එක පාස් වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 10ක් වෙන අවුරුද්ද ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනකම් කරන්න පුළුවන් කියන එක. නමුත් දැන් වෙනස් වෙලා තියෙනවා. හරි මේක අපි බලමු කොච්චර කාලයකට සැරයක්ද ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ කියන එක පිළිබඳව. අවුරුදු 65ට අඩු නම් එහෙම අවුරුදු 10ක් වෙනකම් ඩ්‍රයිවිං ලයිසන් එක වැලිඩ් වෙනවා. එතකොට වයස අවුරුදු 65ට වැඩි නම් එහෙම වැඩි වුණාට පස්සේ ඒ වැලිඩිටි පීරියඩ් එක වෙනස් වෙනවා. එතකොට අවුරුදු 65ත් 75ත් අතර කෙනෙක්ට අවුරුදු 5කට සැරයක් ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ. එක්ස්ටෙන්ඩ් කරනකොට ඩ්‍රයිවිං ලයිසන් එක ගත්ත දවසේ ඉඳන් පස්වෙනි අවුරුද්ද වෙනකොට පස්වෙනි අවුරුද්දේ තමන්ගේ බර්ත්ඩේ එකේ ඉඳලා මාස 6ක් කලින් ඉඳන් මාස 6ක් පස්සට වෙනකන් ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. එතකොට ඒ කරනකොට සිංචේ කොම්සායි කියන්නේ අර අපි කලින් වීඩියෝ එකේදීත් කතා කරා සිංචේ කොම්සා කියලා ඇස් පෙනීම කන් නැසීම වගේ දේවල් පරීක්ෂා කරනවා. අන්න ඒ ටෙස්ට් එක අපහු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 75ට වැඩි නම් එහෙම අවුරුදු 3කට සැරයක් ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඒකත් අර ඉස්සෙල්ලා කතා වගේ අවුරුදු 3 වෙන අවුරුද්දේ තමන්ගේ උපන්දිනය අනුව මාස 6ක් ඉස්සරහට සහ මාස 6ක් පස්සට ඇතුළත අවුරුද්දක කාලයක් දෙනවා ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න. එතකොට අවුරුදු 75ට වැඩි අයට තව ස්පෙෂල් තියෙනවා කොරෙන් මුන්ජොන්ජා කෙතොන් අන්ජොන් කියු කියලා මහලු ඩ්‍රයිවර්ස්ලට මහලු රියදුරන්ට අවශ්‍ය වෙන එක්සෑම් එකක් වෙන මේ ට්‍රේනින් එකක් වෙනම තියෙනවා. අන්නේ ට්‍රේනින් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අපි ඊළඟට එනවා 24 වෙනි ප්‍රශ්නෙට. தாமன் தோரோகத்தம் பொம்யோங்சாங் உஞ்சொன் மெனோஜங்கள் பல்க பதுரியோனன் සරාමේ පුනින් යොබුරල් හගින් චොල්චායේ තෙහන් සොල්මෝන් ඉදා තිල්ලින් ගොසන් කියලා අහලා තියෙනවා. Below are the descriptions of the verification process for identifying individuals wishing to obtain a driver's license according to the Road Traffic Act and its enforcement decree. Which of the statement is not correct කියලා අහලා තියෙනවා. 주민등록증을 분실한 경우에는 주민등록증 발급 신청 확인서로 가능하다. If a resident registration card has been lost, identification can be performed via the confirmation of application for the insurance of resident registration card. දෙවෙනි එක තියෙනවා 신분 증명서 또는 지문 정보로 본인 여부를 확인할 수 없으면 시험에 응시할 수 없다 කියලා. An individual who cannot be verified by either identification certificate or fingerprint information is not permitted to take the test කියලා තියෙනවා. තුන්වෙනි එක 신청인의 동의 없이 전자적 방법으로 지문 정보를 대조하여 확인할 수 있다 කියලා තියෙනවා. Fingerprint information can be compared by verifying using an electronic method without applicant's consent කියලා තියෙනවා. හතරවෙනි එක තියෙනවා පුනින් යොබු හගින කොබුහානන් 경우 운전면허증 발급을 거부할 수 있다 කියලා. If the applicant refuses to verify his or her own identity, the issuance of driver's license may be denied කියලා තියෙනවා.
ඔව් මේකේ අහන්නේ මාර්ග හා ප්‍රවාහන නීතියට අනුව ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න යන කෙනෙක්ගේ අයිඩෙන්ටිටි එක එහෙම නැත්නම් අනන්‍යතාවය තහවුරු කරගන්න ක්‍රමවේදයට ගැලපෙන්නේ නැති උත්තරය මොකක්ද කියලා තිල්ලින් ගෝසන් මේ දීලා තියෙන උත්තර වලින් වැරදි උත්තරය මොකක්ද කියන එක තමයි අහන්නේ. ඒ ගැන ප්‍රශ්න වලට යන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නකොට නීතියට අනුව තියෙන්නේ අයිඩෙන්ටිටි කාඩ් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අයිඩෙන්ටිටි කාඩ් එක නැති වෙලා නම් එහෙම අයිඩෙන්ටිටි කාඩ් එක චේපල්ගප් එහෙම නැත්නම් අපව ඉෂුව කරන්න දුන්නා කියලා දෙනවා ඉම්ෂි සිම්පුංචන් කියලා එකක්. එහෙම නැත්නම් හගින්සෝ එකක් දෙනවා. අන්නේ හගින්සෝ එකෙන් අගින්සෝ එක දීලා අයිඩෙන්ටිටි කාඩ් එක විදිහට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් එහෙම තමන්ගේ ෆිංගර්ප්‍රින්ට් ඩීටේල්ස් ගවර්න්මන්ට් ඩේටාබේස් එකේ තියෙන ෆිංගර්ප්‍රින්ට් ඩීටේල්ස් වලින් අනන්‍යතාවය තහවුරු කරන්න හැකියාවක් තියෙනවා. මේක තමන් කැමැත්තෙන් ඉල්ලුම් කරලා දෙනවා. හරි මගේ අයිඩෙන්ටිටි කාඩ් එක නැහැ. මට හගින්සෝ එකක් නැහැ. චේපල්ගප් හගින්සෝ එකකුත් නැහැ. හැබැයි මට එක්සෑම් එකට යන්න ඕන නිසා මම කැමති මගේ ෆිංගර්ප්‍රින්ට් ඩීටේල්ස් යූස් කරනවාට කියලා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා ගන්න හැකියාවක් තියෙනවා. මේ පිළිබඳව තමයි මේ විස්තරය තියෙන්නේ. එතකොට පළවෙනි උත්තරය තියෙන්නේ ජොමින්තුන්රක්චම් පුන්සිල්ලන් කැංගුවේනන් ජොමින්තුන්රක්චම් පල්ගප් සිංචම් හගින්සෝරෝ කාණන් හදා කියලා. හැඳුනුම්පත නැති වෙච්ච අවස්ථාවක හැඳුනුම්පත නැවත ලබා ගැනීමට ඉල්ලුම් කරපු ඒ හගින්සෝ එකෙන් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඔව් කරන්න පුළුවන්. දෙවෙනි එක තියෙනවා සෙම්බුන්චම්මියන්සෝ තෝරනන් 치문정보로 පුනින් යොබුරල් හගින් හස්සු ඔප්සමියෝන් ශෝමය අංශි හසු ඔප්තා කියලා. ඔවු මේ ක්‍රම දෙකටම කරන්න බැරි නම් එහෙම එක්සෑම් එකට ලියන්න හැකියාවක් නැහැ. 신청인의 동료의 없이 전자적 방법으로 지문 정보를 대처하여 확인할 수 있다 කියලා තියෙනවා. මේක කොටසක් හරි ෆිංගර්ප්‍රින්ට් ඩීටේල්ස් වලින් කරන්න පුළුවන්. නමුත් සිංචොන්ගිනේ තුන්ගී ඔප්ෂි ඒ කියන්නේ ඇප්ලිකන්ට්ගේ කැමැත්ත නැතුව කරන්න බෑ. අයිඩෙන්ටිටි කාඩ් එකක් දුන්නත් නැත්නම් මම කියන්න ඕන මම කැමති ෆිංගර්ප්‍රින්ට් ඩීටේල්ස් වලින් පාවිච්චි කරන්න කියලා තමන්ගේ කන්සන්ට් එක දීලා තමයි ඒ විදිහට පුද්ගලනතාවය තහවුරු කරන්න හැකියාව තියෙන්නේ. ඒ ඩේටා පාවිච්චි කරන්න නම් කැමැත්ත දෙන්න ඕනේ. හතරවෙනි එක තියෙනවා පුනින්යොබ්බු හගීනල් කෝබු හානන් කැමුවෙන උන්ජොම්මනෝචන් පල්ගබල් කෝබු හස්විත්තා කියලා. ඔව් මම මගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න කැමති නැත්නම් අනන්‍යතාවය පරීක්ෂා කිරීමට විරුද්ධ වෙනවා නම් එහෙම ඩ්‍රයිවිං ලයිසන් එක දෙන එක ඒගොල්ලන්ට අකමැති කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කොබු කරන්න පුළුවන්, ඩික්ලයින් කරන්න හැකියාව තියෙනවා. එතකොට උත්තරය වෙන්නේ තුන්වෙනි උත්තරය. හරි 25 වෙනි ප්‍රශ්නයට අපි අවිලා තියෙනවා. 다음중 수소대형 승합 자동차 වරංගතුල තියෙනවා 승차 정원 35인 이상을 신규로 운전하려는 운전자에 대한 특별 교육을 실시하는 기관은 කියලා තියෙනවා. Which of the following government authorities provide the special education to those intend to get a license for fuel cell electric buses FCB's seating capacity of 35 or more කියලා තියෙනවා. ඒ කියන්නේ සීට්ස් ගාන 35ට වඩා වැඩි ඉලෙක්ට්‍රික් බස් ඩ්‍රයිව් කරන අයට වෙනම ස්පෙෂල් ට්‍රේනින් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ට්‍රේනින් එක දෙන්නේ කොහෙන්ද කියන එක තමයි අහන්නේ. මේ වගේ දේවල් නම් කටපාඩම් කරලා තියාගන්න වෙන දේවල්. පළවෙනි උත්තරේ තියෙනවා හංගුක් කාස අංජන් කොංසා කියලා තියෙනවා. දෙවෙනි එක හංගුක් සනොප් අංජන් කොන්දාන් කියලා තියෙනවා. තුන්වෙනි එක හංගුක් තොරෝකෙතොන් කොන්දාන් කියලා තියෙනවා. හතරවෙනි එක හංගුක් තොරෝ කොංසා කියලා තියෙනවා. කොරියා ගෑස් සේෆ්ටි කෝපරේෂන්, කොරියා ඔකියුපේෂනල් සේෆ්ටි ඇන්ඩ් හෙල්ත් ඒජන්සි, කොරියා රෝඩ් ට්‍රැෆික් ඔතොරිටි, කොරියා එක්ස්ප්‍රස්වේ කෝපරේෂන් කියලා තියෙනවා. මේකේ උත්තරය වෙන්නේ පළවෙනි උත්තරය. හංගුක් කාස අංජන් කොංසා එකෙන් තමයි ඉලෙක්ට්‍රික් බස්, ෆුවල් සෙල් ඉලෙක්ට්‍රික් බස් වල මුලින්ම ඩ්‍රයිව් කරන්න හිතාගෙන ඉන්න ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඕන ට්‍රේනින් එක කරන්න මේ හංගුක් කාස අංජොන් කොංසා කියන තැනි.
ඊළඟට අපි එනවා 26වෙනි ප්‍රශ්නෙට. තොරෝකතම් පොප්සං 교통 법규 위반으로 운전면허 혈액이 정지처분을 받을 가능성이 있는 사람이 특별 교통 안전 권장 교육을 받고자 하는 경우 누구에게 신청하여야 하는가? කියලා තියෙනවා. Whom must the person likely to have his or her driver's license suspended due to a violation of traffic laws according to the Road Traffic Act request when wishing to receive the recommendation special traffic safety education driving under the influence excluded කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ට්‍රැෆික් වයිලේෂන් එකක් කරලා ඩ්‍රින්කන් රැව් බැහැ බීමත්තරිය පදවීම හැර වෙනත් මොකක් හරි ට්‍රෆික් ලයිසන් ට්‍රෆික් වයිලේෂන් එකක් කරලා මොකක් හරි නීතියක් කඩ කරලා රයිවින් ලයිසන් එක චොන්ජය කියන්නේ තාවකාලිකවත් හිටවන තැනට එන්න ඉඩ තියෙන කෙනෙක්ට ස්පෙෂල් ට්‍රේඩිං එකක් තක්පියල් කෙතොන් අංජොන් කොන්ජංකයෝ කියලා ස්පෙෂල් ට්‍රේඩිං එකක් කරලා කරන්න පුළුවන් ඒ කරන්න නම් කාගෙන්ද එක රික්වස් කරන්න ඕන කෙනෙක තමයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ. පළවෙනි එක තියෙනවා හංගුක්තරෝ කෙතොන් කොන්දන් ඊසාජං කියලා. ඊට පස්සේ දෙවෙනි එක චුසෝජී චිබං චාචි දංචේ චං කියලා තියෙනවා. තුන්වෙනි එක තියෙනවා උන්ජොම් යනවා ශිහොම් චං කියලා. හතරවෙනි එක තියෙනවා ශිදෝ ගන්චල් චොංජං කියලා. Chairperson of the Road Traffic Authority, head of the local government having jurisdiction over one's domicile, head of a driver license office, commissioner of a city, the province agency කියලා තියෙනවා. මේකේ උත්තරේ 4 ඒ අදාළ ප්‍රදේශයේ නගරේ හෝ පළාතේ ගන්චල් චොංජං කියන්නේ ඒ පොලිසිය ඒ අදාළ පොලිසිය හෙඩ් ගෙන් ඉල්ලුවට පස්සේ වාට ඒ අංජංකියෝ එක කරන්න හැකියාවක් තියෙනවා. අපි ඊළඟට එනවා 27වෙනි ප්‍රශ්නෙට. තොරකතම් පොබ්ලන්සං 한적분이 보지 못하는 사람이 제 1.5톤 면허를 지득하려는 경우 다른 적 눈의 시력이 희스타nak 이상 소변 시야가 희스타nak 도 이상 수직 시야가 20도 이상 중심 시야가 20도 내 안점과 반맹이 없어야 한다. පස්සේ හිස්තැනක් පින්කන් 기준으로 맞는 곳은 කියලා තියෙනවා. මේකේ ඉංග්‍රීසියෙන් තියෙනවා according to the Road Traffic Act and its enforcement decree, if a person who is blind in one eye intends to obtain class 1 driver's license for ordinary motor vehicles, the visual audacity of his or her other eye shall be at least blank, and he or she shall have a altitudinal visual range of blank degrees and vertical visual range of 20 degrees, and there shall be no scotoma and hemianopia with the central visual range of 20 degrees. Which answer fits in the two blanks කියලා තියෙනවා. ඉචම්බෝතුන් එකට නම් ලොකු ඒ කියන්නේ ඉචම්බෝතුන් වෙන එකට නම් ලොකු ගැටලුවක් නැහැ. ඉල්චම්බෝතුන් ලයිසන් එක ගන්න නම් එහෙම තියෙන කන්ඩිෂන් එක තමයි ඇස් දෙකම පේනවනන් එහෙම ඇස් දෙකේම ඇවරෙජ් එක 0.8ට වඩා අපිය බලන්නේ ඇස් පෙනීම බලන ඒ වැලිව් එක 0.8ට වඩා වැඩියෙන් ඕන ඇස් දෙකේම ඇවරෙජ් එක 1.5ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. එතකොට 1 පේන්නේ නැති කෙනෙක්ට නම් එහෙම පේන හේ 0.8ට වඩා වැඩිවෙන්න ඕනේ. පේන 0.8ට වඩා වැඩිවෙන්න ඕනේ. එතකොට පේන තිරස් පේන සීමාව අංශක 120ක් දක්වා පේන්න ඕන 1කින්. සිරස් අතර පේන සීමාව
අංශක 20ක් දක්වා උඩට යනකම් පේන්න අවශ්‍ය වෙනවා. එතකොට මේකේ අහන්නේ එක හැක් විතරක් පේන කෙනෙක්ට නම් එහෙම ඉල්චොම් බොතොම් වෙන එක ගන්න නම් තරංචොක් නුනේ සිරියොක් කියන්නේ පේන ඇහේ ශිරයොක් එක විසිබිලිට් එක අනි පේන ඇහේ විශල්ලොඩ සිටිය එක කියන්නේ පෙනීම ඇස් පෙනීම බින්දුවයි දශම අටට වඩා වැඩිවෙන්න ඕනේ යොන්චම්පල් ඊසං ඉට පස්සේ සුපයොන් යාදෝ කියන්නේ ඉංගලිෂ් වලින් ඇල්ටිටියඩනල් විශුවල් රේන්ජ් එක පෙක් ඊශිප්තෝ ඊසං 120 අංශක 120ට වඩා වැඩිවෙන්න ඕනේ සුජික් ශියාක ඊශිප්තෝ ඊසං හොරිසෝන්ටල් සොරි වැටිකල් විශලට සිට එක අංශක 20ට වඩා වැඩිවෙන්න ඕනේ. එතකොට මේකේ ඒ උත්තරය තියෙන්නේ පළවෙනිකට 0.8 ඕනේ දෙවැනි හිස්තැනට 120 එන්න ඕනේ එහෙම උත්තරයක් තියෙන්නේ හතරවෙනි උත්තරය. ඒතර හතර තමයි හරි. ඊට පස්සේ අපි එනවා 28වෙනි ප්‍රශ්නෙට චෙල්චොන් උන්ජොම් මෙනෝරල් පාල්ග පන්නන් යුක්ෂිප් ඕසේ ඊසං චෙල්ෂිප් ඕසේ මීමන් සරම් හංචුක් නුන්මාන් පෝජි මුත්තානන් සරම් චෙවේ කියල වරඟතුර තියෙනවා. මෙන්යොන් මාදා චොංගි චොක්සොන් කොම්සාර පාදායා හානා කියලා තියෙනවා. How often is a person between 65 and 75 years of age with class 1 driver's license excluding persons who have lost sight in one eye required to take the regular aptitude test කියලා තියෙනවා. මේක අපි කලින් ප්‍රශ්නෙදිත් කතා කරා. ඒගොල්ල අවුරුදු 5කට සැරයක් අවුරුදු 65 70 අතරනම් අවුරුදු 5කට සැරයක් තමයි aptitude test එක කරලා ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. අපි ප්‍රශ්නෙට එනවා. උන්චොන් මෙනෝ චංගල් ශීතෝ කෙන්චල් චොන්ජංගේ පන්නප් හයෝයා හානන් සයු තූකාචීනන් කියලා තියෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා උන්චොන් මෙනෝ චීසෝයේ චොබුන පදන්තේ. දෙවෙනි එක තියෙනවා උන්චොන් මෙනෝ හියෝරයක් චොංචීයේ චොබුන පදන්තේ. තුන්වෙනි උන්චොන් මෙනෝ සූසි චොක්සොන් කොම්සා තුන්ජීරල් පදන්තේ කියලා තියෙනවා. හතරවෙනි එක තියෙනවා උන්චොන් මෙනෝයේ චොංගි චොක්සොන් කොම්සා කිගානි යුක්කෙවොල් kyongwa halte කියලා තියෙනවා. kyongwa hante කියලා තියෙනවා. English වලින් තියෙනවා when should drivers return their driver's license to commissioner of the city do province police agency select 2 කියලා තියෙනවා. දෙකක් තෝරන්න කියලා තියෙන්නේ. පළවෙනි උත්තරේ තියෙනවා when they have their driver's license revoked, when they have their driver's license suspended. තුන්වෙනි එක තියෙනවා when they are notified that they should take an occasional aptitude test කියලා. හතරවෙනි එක තියෙනවා if they fail to take regular aptitude test for 6 months කියලා තියෙනවා. මේකේ හරි උත්තරය වෙන්නේ පළවෙනි උත්තරය සහ දෙවෙනි උත්තරය. සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං ලයිසන් එක නැවත බාර දෙන්න අවශ්‍ය වෙන්නේ ලයිසන් එක චීසෝ වුණොත් එහෙම චීසෝ කරන්න කියලා කියන්නේ කැන්සල් කරන්න නීතියක් කැන්සල් කරන්න කියලා අන ලැබුණොත් හරි එහෙම නැත්නම් එහෙම తాවකාලිකව අත්හිටවපු කාලයකට තාවකාලික අත්හිටවපු කාලය තුලටත් ලයිසන් එක පන්නප් කරන්න ඕනේ. එහෙම නැත්නම් රිටර්න් කරන්න ඕනේ. එතකොට මේ චීසෝ වෙනවා කියලා කියන්නේ බැරි වෙලා ලයිසන් එක චීසෝ වෙනවා. නැත්නම් කැන්සල් වුණොත් එහෙම ආයි මුල ඉඳන් එක්සෑම් එක කරලා ප්‍රැක්ටිකල් එක්සෑම් එක කරලා රෝඩ් ටෙස්ට් එක කරලා ආයි මුල ඉඳන් ලයිසන් එක ගන්න වෙනවා. මේ වගේ වෙන්නේ ගොඩක් වෙලාවට මොකක් හරි ලොකු සාගු එකක් එහෙම නැත්නම් ලොකු ඇක්සිඩන්ට් එකක් වුණොත් හරි බීමත්ව රිය පැදවීමකදී වගේ ලයිසන් එක කැන්සල් වෙන්න ඉඩ තියෙනවා. කැන්සල්ලා සාමාන්‍යයෙන් මාස 6 ඉඳන් ඒ කියන්නේ ඒ කැන්සල් වෙන්න හේතුව අනුව වෙනස් වෙන්න පුළුවන්. මාස 6 ඉඳන් අවුරුදු 5ක් වගේ දක්වා කාලයක් ලයිසන් එක ගන්න එක තහනම් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ කාලේ ඉවරුනට පස්සේ නැවත ලයිසන් එක ගන්න පුළුවන් ඉන්නේ හැබැයි අර වගේ මුලින් ඉඳන්ම එක්සෑම් එක කරලා ප්‍රැක්ටිකල් එක්සෑම් එක කරලා ඊට පස්සේ ලයිව් ඩ්‍රයිවිං ටෙස්ට් එක කරලා තමයි ලයිසන් එක ආපහු ගන්න හැකියාව තියෙන්නේ. හැබැයි අර
උන්ජොම් මෙනෝ චොංජි එහෙම නැත්නම් తాවකාලිකවත් හිටවෙච්ච කෙනෙක්ට සාමාන්‍යයෙන් මාස කිහිපයක් වගේ ඇතුළත නැවත ලයිසන් එක ගන්න හැකියාව තියෙනවා. ඒකෙදි ආපහු එක්සෑම් කරන්න මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒ දීපු කාලය ඉවරනට පස්සේ ගිහිල්ලා නැවත ලයිසන් එක කාඩ් එක ගන්න හැකියාව තියෙනවා. මේකේ තුන්වෙනි එක තියෙන්නේ උන්ජොම් මෙනෝ සුසි චොක්සන් කොම්සා තුම්ජීර පදන්තය කියලා. කියන්නේ මොනහරි හේතුවක් නිසා එක මොක්කර අවස්ථාවක යාට අපහු ඇප්ටිටියුඩ් ටෙස්ට් එක එහෙම නැත්නම් ටෙස්ට් එක කරන්න කියලා මොකක් හරි නොටිෆයි කරොත් එහෙම පොලිසියෙන් ඒ වගේ අවස්ථාවක මේ ලයිසන් එක කැන්සල් වීමක් හෝ චොංජි වීමක් වෙන්නේ නැහැ. මේ ඒ එක්සෑම් එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කරාට පස්සේ ඒක හරියනවා. ඒ කියන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කරාට පස්සේ ලයිසන් එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තියෙන ලයිසන් එකෙම. ඒ නිසා තුන්වෙනි එක වැරදි. හතරවෙනි එක තියෙන්නේ උන්චොමෙනෝ ඒ චොංගි චොක්සන් කොම්සා කිගානි යොක්කෙවල් කියොංගවා හැස්සල්ට. ඒ කියන්නේ චොංගි චොක්සන් කොම්සා කියලා අපි කිව්වා අර වයස අවුරුදු 65ට අඩු නම් අවුරුදු 10කට පස්සේ චොංගි චොක්සන් කොම්සා එක කරන්න ඕනේ. වයස අවුරුදු 65 70 අතර නම් අවුරුදු 5කට පස්සේ අවුරුදු 2ක කාලයක් දෙනවා චොංගි චොක්සන් කොම්සා එක කරන්න. ඒක අපහු කරන්න ඕනේ. අවුරුදු 70ට වැඩි නම් අවුරුදු 3න් 3ට චොංගි චොක්සන් කොම්සා එක කරන්න ඕනේ. අන්නේ චොංගි චොක්සන් කොම්සා එක කරන්න නැතුව කරන්න දීලා තියෙන කාල සීමාවට වඩා මාස 6කට වඩා වැඩි වුණොත් එහෙම ලයිසන් එක බාර දෙන්න ඕනේ කියලා එකක් තියෙනවා. නමුත් වයස් ඒ මාස 6කට වඩා වැඩිවීම හේතුවක් නෙමෙයි ලයිසන් එක ගිහලා බාර දෙන්න. මාස 6කට වැඩි වුණාට පස්සේ ඔයා ගියාට පස්සේ සමහර ලයිසන් එක කැන්සල් කරන්න හෝ తాවකාලිකව අත්හිටවන්න ඉඩ තියෙනවා. ඒක එතන ඉන්න කෙනා අනුව තමයි තීරණය කරන්නේ. ඒක නිසා මාස 6ක් කල් ඉක්ුත් වීම විතරක් හේතුවක් නෙමෙයි ලයිසන් එක ගිහිල්ලා බාර දෙන්න. එතකොට උත්තර වෙන්නේ 1යි 2යි. ඩ්‍රයිවිං ලයිසන් එක රිවෝක් වුණොත් එහෙම කැන්සල් වුණොත් එහෙම හරි සස්පෙන්ඩ් වුණොත් එහෙම ටෙම්පරරි සස්පෙන්ඩ් වුණොත් හරි තමයි ගිහිල්ලා බාර දෙන්න ඕනේ. ඊපස්සේ 30 වෙනි ප්‍රශ්නෙට අපි එනවා තොරෝකෙතොම් පොප්සං උන්ජොම් මෙනෝචන් කෙන්සින් කිගාන උල්බරගේ සොල්මයොන්හන් ගෝස්සන් කියලා තියෙනවා. යුක්ෂි ඕසේ මීමාන්නේ උන්චොන්ජාඒ හනන්දා කියලා තියෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා උන්ජොම් මෙනෝ ශිහොම්මේ හප්ක්‍යොක්කන් නල්ලෝබූතෝ කාසන් හායෝ ශිම්න්‍යෝන් තේනන් නාරී සුක්ඛානන් ඒ සෙංගේල් චොන්හු කක්කක් ඊකෙවොල් ඊනේ කියලා තියෙනවා. දෙවෙනි උත්තරේ තියෙනවා උන්ජොම් මෙනෝ ශිහොම්මේ හප්ක්‍යොක්කන් නල්ලෝබූතෝ කාසන් හායෝ ශිම්න්‍යෝන් තේනන් නාරී සුක්ඛානන් ඒ සෙංගේල් චොන්හු කක්කක් සාගෙවොල් ඊනේ කියලා. තුන්වෙනි එක තියෙනවා උන්ජොම් මෙනෝ ශිහොම්මේ හප්ක්‍යොක්කන් නල්ලෝබූතෝ කාසන් හායෝ ශිම්න්‍යෝන් තේනන් නාරී සුක්ඛානන් ඒ සෙංග්‍යෝන් චොන්හුරෝ කක්කක් යුක්කෙවොල් ඊනේ කියලා. හතරවෙනි තියෙනවා එකම චොන්හූරෝ කක්කක් පල්ගෙවල් ඉනේ කියලා. English එකෙන් තියෙනවා which of the following correctly describes the renewal period of a driver's license under the Road Traffic Act for drivers under 65 years of age only කියලා තියෙනවා. Drivers under the 65 years of age only within 2 months before or after one's birthday in the year that marks the 10th anniversary since passing the driver's license test කියලා තියෙනවා. which ඊළඟට තියෙන එකේ තියෙනවා within 4 months before and after one's birthday in the year that marks 10th anniversary since passing the driver's license test කියලා. තුන්වෙනි එක තියෙනවා which within 6 months before and after one's birthday in the year that marks 10th anniversary since passing the driving license test. හතරවෙනි එක තියෙනවා 8 months before and after කියලා තියෙනවා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ අපි කලිනුත් කතා කරා තුන්වෙනි එක ලයිසන් එක එක්සෑම් එක පාස් වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 65ට අඩු නම් එක්සෑම් එක පාස් වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 10ක් යනකම් ලයිසන් එක වැලිඩ්. ඒ 10 වෙන අවුරුද්දේ තමන්ගේ උපන්දිනයට මාස 6කට කලින් සහ මාස 6ක් වෙනකම් අවුරුද්දක් ඇතුළත ඇප්ටිටියුඩ් ටෙස්ට් එක එහෙම නැත්නම් චොංගි චොක්සන් කොම්සා එක කරන්න හැකියාව තියෙනවා. හරි අපි දැන් ඔය කතා කරේ ප්‍රශ්න අංක 21 ඉඳන් 30 වෙනකම්. තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඉස්සරහට යන්න. අපි හිමින් වීඩියෝ එකක් කරන්න පුළුවන් හැම වෙලේම වීඩියෝ එකක් කරලා ඊටු ප්‍රශ්නක ඉක්මනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපිත් එක දිගටම මේ වීඩියෝ සිරිස් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරමින් විභාගවලට සූදානම් වෙන ඔයාලට සුබ පතමින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සහභාගී වුණාට ස්තුතියි.